Hi guys, ඔන්න ඉතින් අපි අද ඉන්නේ කළු පහනේ. කළු පහනේ තියෙන ලස්සන කබාන එකක තමයි අපි අද ඉන්නේ. මේ කබාන එකේ නම තමයි Star Moon කබාන. මේක තියෙන්නේ කළු පහනේ. ඉතින් අපි ඔයාලට පෙන්නන්නම් කබාන එකේ ඇතුළේ තියෙන්නේ කොහොමද කියලා. කළු පහන හන්දියේ ඉඳලා මීටර් 650ක් වගේ ඇතුළට වෙන්න තමයි මේ කබාන එක තියෙන්නේ. මේක අලුතින්ම ඕපන් කරපු 2 ස්ටෝරි කබාන එකක්. මෙතන උඩින්ම 8 දිනකට ඉන්න පුළුවන්. අපි යමු ඇතුළට කොහොමද තියෙන්නේ කියලා බලන්න. දැන් අපි ඉන්නේ කබාන එකේ පල්ලෙහා ඒරියා එකේ. මෙතන ඩබල් බෙඩ් දෙකක් තියෙනවා. එතකොට මෙතන ටීවී එකක් තියෙනවා. මෙතන ෂූ රැක් එකක් තියෙනවා. එහා පැත්තේ තමයි වොෂ්රූම් එක තියෙන්නේ. තියෙන්නේ කබාන එකේ වොෂ්රූම් එක. ඒකත් හරිම පිරිසිදුවට තියෙනවා. කළු පහන කිව්වම ටිකක් සීතල පැත්තක් නේ. ඉතින් මේගොල්ලන්ගේ වොෂ්රූම් එකේ හොට් වෝටර්ත් එක්ක තමයි තියෙන්නේ. මේ විදිහට ලස්සන රැක් එකක් දාලා තියෙනවා. ඒත් එක්කම මෙතන මේ කබඩ් එකක් තියෙනවා. ඒක ඇතුළේ ඔයාලට අයර්න්, හෙයාර් ඩ්‍රයර් එකවත් ඕනනම් යූස් කරන්න පුළුවන්. අතන ෆෑන් එකක් තියෙනවා. එහෙනම් දැන් අපි යමු උඩ කොටස තියෙන්නේ කොහොමද කියලා බලන්න. මේ කබාන එකට આવුවොත් ඔයාලට පුළුවන් ලස්සන දියැලි සෙට් එකක්ම බලන්න යන්න. එහා පැත්තෙන් තියෙනවා බඹර කන්ද ඇල්ල, ඊට පස්සේ ලංකා ඇල්ල. ඒ සෙට් එකම බලන්නත් පුළුවන්. ඒත් එක්කම ලිප්ටන් සීට් වලට යන්නත් පොඩි දුරක් තමයි මෙතන ඉඳන් තියෙන්නේ. මෙතන තියෙන හොඳම දේ තමයි උදේට ඔයාලට කුරුල්ලන්ගේ සද්ද අහගෙන නැගිටින්න පුළුවන්. එලාම ඕනෙම නෑ. ඉතින් ඒත් එක්කම එහා පැත්තෙන් ඉර පායනවත් බලන්න පුළුවන් උදේට. රෑ වෙලා ඔයාලට එහා පැත්තෙන් කන්දේ පේනවා, වරාය බලන්න පුළුවන්, මත්තල ගුවන්තොටුපළ පේනවා. ඉතින් මේ දේවලුත් මෙතන ඉඳන් හරි ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන ඉඳලා සෆාරි ටුවර් එකක් යන්නත්, ඒත් එක්කම සමනල වැවේ කායි කියන එකක් යන්නත් මෙයාලා ඔයාලට අරේන්ජ් කරලා දෙනවා. මේ තියෙන්නේ කබාන එකේ උඩ කොටස. මෙතනත් ඩබල් බෙඩ් දෙකක් තියෙනවා. ඔයාලට 8 දෙනෙක්ට මේ මුළු කබාන එකේම ඉන්න පුළුවන්. උඩ කොටසත් මාරෙම ලස්සනට ඒගොල්ලෝ අරේන්ජ් කරලා තියෙනවා. හරිම ලස්සනයි, පිළිවෙලයි. දැන් මම මේ ඉන්නේ මේ කබාන එකේ ඩයිනින් ඒරියා එකේ. මෙතන ලස්සනට ඒගොල්ලෝ අරේන්ජ් කරලා තියෙනවා. ඔයාලට ළඟ කේක් ෆන්ක්ෂන්, බර්ත්ඩේ පාටි, සිම් සෙලිබ්‍රේට් කරන්න ඔයාලට මෙතන ලස්සනට අරේන්ජ් කරගන්න පුළුවන්.